සුබ දවසක්. මුලින්ම ඕගොල්ලෝ අපේ පොස් සිස්ටම් එක ඕපන් කරාට පස්සේ මේ වගේ ලොගින් ස්ක්‍රීන් එකක් එනවා. මේ ලොගින් ස්ක්‍රීන් එකේ ඔයාට පින් එක ගහලා ඒ කියන්නේ එක එක්කෙනාට කැෂියර්ස්‌ලාට වෙනම පින් එකක් තියෙනවා. ඇඩ්මින්ට වෙනම පින් එකක් තියෙනවා. ඒ පින් ඇඩ්මින්ට පුළුවන් ඒ පින් ටික එක එක්කෙනාට ගැලපෙන විදිහට ඒක චේන්ජ් කරන්න. අංක 6ක පින් එකක් තමා තියෙන්නේ. එතකොට මුලින්ම සිස්ටම් එකට ලොග් වුණාට පස්සේ මේ විදිහට පින් එකක් ටයිප් කරන්න එනවා. ඔයාගේ ටච් එකක් නම් තියෙන්නේ ටච් මේ විදිහට ටච් කරන්න පුළුවන් මේ නම්බර් පෑඩ් එක. එහෙම නැත්නම් ඔයාගේ PC එකක් නම් තියෙන්නේ නිකන් ටයිප් කරලා එන්ටර් එව්වට පස්සේ මේ විදිහට සිස්ටම් එකට ලොග් වෙනවා. මම මේ දැන් මුලින්ම ලොග් වෙලා තියෙන්නේ කැෂියර්ගේ ඩෑෂ්බෝඩ් එකට. එතකොට මේ තියෙන්නේ කැෂියර්ගේ ඩෑෂ්බෝඩ් එකට ලොග් වුණාට පස්සේ කැෂියර්ට තියෙනවා මෙන්න මේ ෆන්ක්ෂන්ස් ටික point of sales, inventory, sales, quotations, returns, expire items, customers and purchasing මේ ටික තියෙනවා. මේ ටික ඇඩ්මින්ට ඒ කියන්නේ ෂොප් එකේ ඕනර්ට කැමති විදිහට මෙයාට මේ ටික දෙනවද නැද්ද කියලා තීරණය කරලා මේ ටික අනවශ්‍ය දේවල් තියෙනවා නම් අයින් කරන්න පුළුවන්. තව අවශ්‍ය දේවල් මොනවා හරි ඇඩ් වෙන්න ඕන නම් එහෙම ඇඩ් කරගන්නත් පුළුවන්. ඇඩ්මින් එකේ තියෙන දේවල් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. මෙයාට ඕන වෙයි කියලා හිතනවා නම් එයාට ඒ ටික ඇඩ් කරලා දෙන්නත් පුළුවන්. අපිට එහෙම ගැටලුවක් නැහැ. අපේ කස්ටමයිස් සොලියුෂන් එකක් ඉඳලා ඒ කියන්නේ අපිම ඩෙවලොප් කරලා දෙන සොලියුෂන් එකක් ඉඳලා එහෙම ගැටලුවක් නැහැ. ඕන විදිහට තමන්ට අවශ්‍ය විදිහට ඔයාගේ ෂොප් එකට අවශ්‍ය විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. එතකොට අර කලින් ලොගින් ස්ක්‍රීන් එකේ වුණත් ඔයාට මෙතන පින් එක ගැටලුවක් නම් පින් එකක් දාලා ලොග් වෙන එක ගැටලුවක් නම් ඔයාට සාමාන්‍ය සිස්ටම් එකේ ලොග් වෙන විදිහට යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්නත් පුළුවන්. එහෙම ලොකු අවශ්‍යතාවයක් නැති අයට සාමාන්‍ය විදිහට පින් එක ගහලා ලොග් වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි point of sales වලට ගිහින් බලමු. point of sales කියන්නේ බිල් කරන ඉන්ටර්ෆේස් එක. මේ තියෙන්නේ අපේ සිස්ටම් එකේ කැෂියර්ස් වලට බිල් කරන්න තියෙන ඉන්ටර්ෆේස් එක. මුලින්ම අපි මේ පැත්තේ බාර් එකෙන් පටන් ගමු මේ නිල් පාට. මේකේ මේ ඇරෝ එකේ තියෙන මේක ක්ලික් කරාට පස්සේ නැවතත් ආයේ ඩෑෂ්බෝඩ් එකට බැක් වෙනවා. ඒක තියෙන්නේ ඒ බැක් වෙන්න. එතකොට මෙතන දෙවෙනියට මේ අයිකන් එක ක්ලික් කරාට පස්සේ කැල්කියුලේටර් එක ඕපන් වෙනවා. ඒ කියන්නේ කැල්කියුලේටර් එක වෙනම තියාගන්න ඕන නැහැ. සිස්ටම් එකේ කැල්කියුලේටර් එකක් තියෙනවා. ඒවට මෙතන නම්බර්ස් ටයිප් කරලා ඒ කැල්කියුලේෂන්ස් ඕන එකක් සිස්ටම් එක through කරගන්න පුළුවන්. ඉක්මනින්ම කැල්කියුලේටර් එකක් හොයා ඉන්න ඕනේ නැහැ. අපේ සිස්ටම් එකෙන් මේ කැල්කියුලේෂන්ස් ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඕපනින් කෑෂ් එක සෙට් කරන එක. ඒ කියන්නේ ඔයාගේ අද දවසේ කැෂියර් වැඩ පටන් ගන්නකොට දිනේ පටන් ගන්නකොට කෑෂ් ඩ්‍රෝව් එකේ ඒ කියන්නේ ලාච්චුවේ කොච්චර සල්ලි ප්‍රමාණයක් තිබ්බද කියලා මෙතන එයාට දෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අද දවසේ පටන් ගන්නකොට 6000ක් කෑෂ් ඩ්‍රෝව් එකේ තිබ්බා කියලා මේ විදිහට දාලා ඕකේ දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක සෙට් වෙනවා. ඒ කියන්නේ මේක තව පැය 24ක්. ඒ කියන්නේ අද දවසේ 8ට නම් සෙට් කරේ හෙට දවසේ 8 වෙනකම් මේක ෆික්ස් වෙලා තින්නේ. ඒ කියන්නේ එයාට ඒක වෙනස් කරන්න බෑ. එතකොට ඒ දවසේ ඊළඟට දවසේ ඊළඟ ඒ වෙලාවට තමයි ඒක ආයෙ සෙට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ කස්ටමර් කෙනෙක්ව සිස්ටම් එකට ඇඩ් කරන. උදාහරණයකට කස්ටමර්ස්ලව සමහර ෂොප් රන් කරන කට්ටියන්ට කස්ටමර්ස්ලව සිස්ටම් එකට ඇඩ් කරන් තියාගෙන ඉන්න ඕන නම් මේ විදිහට කස්ටමර් කෙනෙක්ව මෙතනින් ඇඩ් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මම දෙන්නම්. ජෝන් ඩෝ සිටි එක කොළඹ ඇඩ්‍රස් එක 103 ගෝල් රෝඩ් ගෝල්
මෙන්න මේ විදිහට කස්ටමර්ගේ ඩීටේල්ස් ටික ඇඩ් කරලා ඕන්න එතන යට කමෙන්ට් එකක් මොකක් හරි දාන්න ඕන කස්ටමර්ට. ඒ කියන්නේ මේ කස්ටමර් ගැන මොකක් හරි විශේෂ දෙයක් දාගන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා මේ විදිහට සේව් කරන්න පුළුවන් සිස්ටම් එකේ. සේව් කරාට පස්සේ ඒ කස්ටමර්ව සිස්ටම් එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයාලා හෝල්සේල් රීටේල් දෙකම කරන ෂොප් එකක් නම් මෙතනින් පුළුවන් කරන්ට් මෝඩ් එක මාරු වෙන්න. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ කරන්නේ රීටේල්ද හෝල්සේල්ද කියලා එක මාරු. දැන් මේ කස්ටමර්ට ඕගොල්ලෝ බඩු දෙන්නේ හෝල්සේල් ප්‍රයිසස් වලටද රීටේල් ප්‍රයිසස් වලටද කියලා එතන ඒක මාරු කරගන්න පුළුවන්. දැන් මම මේක හෝල්සේල් කියන එක දුන්නට පස්සේ මෙතන මේ ප්‍රයිසස් ටික චේන්ජ් වෙනවා. හෝල්සේල් ප්‍රයිසස් වලට නැවතත් මං ආය රීටේල් කියන එක දුන්නට පස්සේ බලන්න මෙතන මේ ප්‍රොඩක්ට් එක බලන්න ඉන්න මේ හෝල්සේල් ඇන්ඩ් රීටේල් වලට මාරු කරනකොට ඒ ප්‍රයිසස් ඒ අදාළ විදිහට මාරු වෙනවා. මෙතනින් දැන් ඔයාලට කරන්ට් මෝඩ් එක මොකක්ද කියලා මෙතනිනුත් බලන්න පුළුවන්. හෝල්සේල්ද මෙයා මේ බිල් කරන්නේ රීටේල්ද කියලා. එතකොට මං මෙතන රීටේල් දාගන්නම්. ඊට පස්සේ අපි එමු මෙන්න මේ පැත්තට දකුණු පැත්තේ මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ටික පෙන්වන වින්ඩෝ එකට මෙතන ඔයාලට තියෙනවා ප්‍රොඩක්ට් ටික සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා කැටගරි ෆිල්ටරින් එක. ඒ කියන්නේ ඔයාලට මෙතන දැන් මේ ප්‍රොඩක්ට් ඔයාලගේ මේ තියෙන ප්‍රොඩක්ට් ටික ඔක්කොම මෙතන පෙන්නනවා. මෙතනින් ඔයාලට පුළුවන් කැටගරි වශයෙන් මේ විදිහට ඒ ප්‍රොඩක්ට් ටික ෆිල්ටර් කරලා බලා ගන්න මෙතන ඇවිල්ලා තියෙන ප්‍රොඩක්ට් ටික. ඒකට ඔයාලට ඒ ප්‍රොඩක්ට් ටික ඉක්මනින්ම ඒ අදාළ ප්‍රොඩක්ට් එක සර්ච් කරගන්න ලේසි. කැටගරි වයිස් ඒක ෆිල්ටර් කරලා තියෙනකොට. එතකොට මෙතන මේ ඉන්සර්ට් බටන් එක ඔයාගේ කීබෝඩ් එකේ ක්ලික් කරාට පස්සේ මෙතන මේ සර්ච් ප්‍රොඩක්ට් කියන එක හයිලයිට් වෙනවා. එතකොට ඔයාලට ඒක ආයෙ වෙනම ක්ලික් කරන්න ඕනේ නැහැ. කීබෝඩ් එකේ ෂෝට්කට් කී එක ඉන්සර්ට් කියන ෂෝට්කට් කී එකෙන් ඒක හයිලයිට් කරගන්න පුළුවන්. හයිලයිට් කරලා ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ බාකෝඩ් එක අල්ලන්න තියෙන්නේ. දැන් මේ වෙලාවේ මගේ බාකෝඩ් එක මේ ස්කෑනර් එකක් මගේ PC එකට මම ප්ලග් කරලා නැහැ. ඒ නිසා මම ප්‍රොඩක්ට් එක නිකන් ජස්ට් නම සර්ච් කරලා මේ විදිහට ඇඩ් කරන්නම්. ප්‍රොඩක්ට් නේම් කියලා මේ විදිහට මම මේ ඇඩ් කරනවා. ඊට පස්සේ මේ විදිහට මේක ක්ලික් කරාට පස්සේ මේ විදිහට වින්ඩෝ එකක් එනවා. ඒ ප්‍රොඩක්ට් එක ඔයා බාකෝඩ් එක ඇල්ලුවත් මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඒ ප්‍රොඩක්ට් එක ඇල්ලුවට පස්සේ ඊට පස්සේ මෙතනින් ඔයාලට ස්ටොක් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන ඔයාලට මවුස් එක අල්ලගෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාගේ PC එකක් නම් තියෙන ටච් එකක් නම් තියෙන්නේ ටච් කරන්න පුළුවන්. PC එකක් නම් තියෙන්නේ මවුස් එක මවුස් එකෙන් වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන ඔයාගේ ස්ටොක් එක දැන් මගේ මෙතන තියෙන්නේ එක ස්ටොක් එකයි මේ ප්‍රොඩක්ට් එකට අදාළව ඔයා ස්ටොක් දෙක තුනක් මේන්ටේන් කරනවා නම් ඔයාගේ කීබෝඩ් එකේ ඇරෝ කීස් වලින් ඇරෝ කීස් ඇරෝ අප් ඇන්ඩ් ඇරෝ ඩවුන් කීස් වලින් පුළුවන් ඒ ස්ටොක් එක චේන්ජ් කරන්න ස්ටොක් එක මොකක්ද කියලා. ඊට පස්සේ මෙතන ඒක ස්ටොක් එක චේන්ජ් කරලා එන්ට් එබ්බුවට පස්සේ ඔයාලට කරන්ට් ප්‍රයිස් එක පෙන්නනවා. ඒ ස්ටොක් එකට අදාළව ප්‍රයිස් එක කීයද කියලා ඒ ස්ටොක් එකේ ඒ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක කීයද කියලා. ඊට පස්සේ නැවත පාරක් එන්ට් එබ්බුවට පස්සේ ඔයාලට මෙතන කොන්ටිටි කියන එකට හයිලයිට් වෙනවා. ඔයාලගේ ඒ ඉන්පුට් එකට හයිලයිට් වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඒ කස්ටමර් කොච්චර කොන්ටිටි එකක් ගන්නවද? දැන් උදාහරණයක් ඇතුළේ මේ ප්‍රොඩක්ට් එකෙන් එයා අයිටම් 3ක් මේ ප්‍රොඩක්ට් එකෙන් බයි කරනවා. කොන්ටිටි එක 3යි කියලා දාලා මේ විදිහට එන්ටර් ඔබන්න. ඊට පස්සේ නැවතත් අර විදිහේ ඔක්කොම මේවා වෙලා මේ විදිහට මේ පැත්තේ මේ මැද්දට කාට් එකට ඒ ප්‍රොඩක්ට් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන ආයෙ නැවතත් මෙතන ආයෙ හයිලයිට් වෙනවා. ආයෙ ඔයාලට ඊළඟ ප්‍රොඩක්ට් එකේ බාකෝඩ් එක අල්ලලා ඊළඟ ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්න පුළුවන්. එතකොට ඔයාගේ ෂොප් එකේ කිරණ බඩු ගොඩක් වෙලාවට ග්‍රොසරි ෂොප් නැත්නම් ඔයාගේ ඔයිල් හાર્ඩ්වෙයාර් වගේ ඔයිල් මොනවා හරි කිරලා දෙනවනම් ඒ වගේ මොනවා හරි ෂොප් එකක් තියෙනවා නම් තෙල් වර්ග එතකොට හાર્ඩ්වෙයාර් මොනවද ග්‍රොසරි ෂොප් ඒ වගේ එකක් නම් තියෙන්නේ මෙතන ඔයාට ඒ වගේ ප්‍රොඩක්ට් ඇඩ් කරන්න මේ විදිහට දැන් මම මේ කිරණ බඩු මේ කිරණ බඩුවක් සහල් කීරි සම්බා එතකොට මම මේක මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරනකොට මේ අර කලින් වගේම වින්ඩෝ එකක් එනවා. හැබැයි ඒකට වඩා මේක ටිකක් වෙනස්. එතකොට මේකේ අහනවා මොකද්ද මෙෂර්මන්ට් යුනිට් එක. කියන්නේ එයා දැන් මෙතන ඩිෆෝල්ට් තියෙන්නේ ඕගොල්ලෝ සිස්ටම් එකට ඇඩ් කරනකොට කිලෝ එකක වැලියු එක එහෙම නැත්නම් ලීටර එක වැලියු එක එහෙම නැත්නම් මීටර එක වැලියු එක ඒ විදිහට තමයි ඇඩ් කරන්නේ. ඊට පස්සේ සිස්ටම් එකෙන් ඊටු ටික ෆිගර් අවුට් කරගෙන ඔයා එන්ඩ් කරන ප්‍රමාණයට අනුව එයා ඒක කැල්කියුලේට් කරලා බිල් එකට ඇඩ් කරනවා. දැන් උදාහරණයක් ඇටියට මෙතන ඩිෆෝල්ට් මගේ තියෙන්නේ මේ කිලෝ එකක මිල. එතකොට මගේ මෙතන යුනිට් මෙෂර්මන්ට් යුනිට් එක කිලෝ
එතකොට එක කියන්නේ කිලෝ එකක් යුනිට් එකයි කිලෝ එකයි නැත්නම් කිලෝ දෙකයි නම් මෙතෙන් දෙක කියලා දානවා. ඒ විදිහට ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ප්‍රයිස් එක මේ කිලෝ එකක ප්‍රයිස් එක වැටලා තියෙන්නේ. මේක මම කාට් එකට ඇඩ් කරාට පස්සේ මේ විදිහට මේ නමත් එක්ක වෙනස් වෙනවා. රයින් සහල් කීරි සම්බා කිලෝ දෙකක් 520යි කියලා අර විදිහට ඒක දෙගුණකින් වැඩි වෙලා පෙන්නනවා. මෙතන ග්‍රෑම් ගාණක් නම් තියෙන්නේ මට පුළුවන් මගේ ඇරෝ කීස් වලින් මම අර කලින් ස්ටොක් එකේ කිව්වා වගේම ස්ටොක් එක වෙනස් කරනවා වගේ මේ විදිහට ඇරෝ කීස් වලින් පුළුවන් එතන මේක ග්‍රෑම්ද මිලිග්‍රෑම්ද කියලා වෙනස් කරන්න ඇරෝ කී අප් ඇන්ඩ් ඩවුන් වලින් ඊට පස්සේ මෙතන මම ග්‍රෑම් කියලා දාලා එන්ටර් බන්නම් එන්ටර් බට පස්සේ ග්‍රෑම් යුනිට් ගාන 500යි කියන්නේ ග්‍රෑම් 500 කියලා එන්ටර් බට පස්සේ මේ විදිහට රයින් සහල් කීටි සම්බා ග්‍රෑම් 500 කියලා වෙනවා මතකයි කලින් කිලෝ 2යි කියලා වෙන්න දැන් ග්‍රෑම් 500යි මිල වැටලා තියෙනවා ඊට පස්සේ ඔයාලට මේකට මේ කස්ටමර්ට විතරක් ඒ කියන්නේ දැන් මෙතන ඔයාලගේ සිස්ටම් එකෙන් ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා නම් ඒක මෙතන පෙන්නනවා. හැබැයි ඔයාලට මේ ප්‍රොඩක්ට් එකට මේ කස්ටමර්ට මේ වෙලාවේ ටෙම්පරරි දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මොකක් හරි ඩිස්කවුන්ට් එකක් මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රසන්ටේජ් ලකුණු තියෙන අයිකන් එක ක්ලික් කරලා ඩිස්කවුන්ට් එක දෙන්න. මට උදාහරණයක් ඇටියට මේ 260ට තියෙන එක මෙයාට 200ට දෙන්න ඕන නම් මං 60ක ඩිස්කවුන්ට් එකක් මේ විදිහට දෙනවා එයාට. මේ විදිහට 200යි කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට දැන් අපේ මේ මැද ස්ක්‍රීන් එක බලාගත්තොත් එහෙනම් මෙතන පෙන්නනවා ටෝටල් කාර්ට් එකට ඇඩ් කරලා තියෙන අයිටම් ගාන. එතකොට මෙතන 1යි 2යි අයිටම්ස් 2යි කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන මේ දකුණු පැත්තෙන් බලාගත්තොත් එහෙම ටෝටල් කාර්ට් එකේ ක්වොන්ටිටි එක කීයද කියලා පෙන්නනවා. ඒ කියන්නේ ඔක්කොම අයිටම්ස් වයිස් කීයක් තියෙනවද කියලා. එතකොට දැන් මෙතන මෙයා මේ එක ප්‍රොඩක්ට් එකක් වුණාට එතනින් එයා ඒ ප්‍රොඩක්ට් එකෙන් 3ක් අරන් තිනවා. ක්වොන්ටිටි එක 3ක් අරන් තිනවා. මෙතනින් ඔයාලට ක්වොන්ටිටි එකත් මෙතනින් අඩු වැඩි කරගන්නත් පුළුවන්. එතකොට මේ විදිහට මෙතනත් අඩු වැඩි වෙනවා පේනවා ඇති. එතකොට එයා ඒකෙන් 3ක් අරන් තියෙනවා. එතකොට මෙතන ඔක්කොම පෙන්නනවා ක්වොන්ටිටි එක ඔක්කොම කෑලි 4ක් අරන් තියෙනවා කියලා. 3 1යි 4යි මෙතන. සම්බා ග්‍රෑම් 500ත් එක්ක. එතකොට ඔයාලා තව මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරලා තියෙනවා නම් මේ විදිහට ප්‍රොඩක්ට් එකක් තව මොකක් හරි ඇඩ් කරලා තියෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එක ඔයාලට අවශ්‍ය නැත්නම් මේකෙන් කාර්ට් එකෙන් අයින් කරන්න ඕන නම් මෙන්න මේ ක්‍රොස් අයිකන් එක ක්ලික් කරලා ඒක කාර්ට් එකෙන් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන 950යි ටෝටල් එක කියලා මෙතන ටෝටල් එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේමන්ට් කරන තැනට යන්න අවශ්‍ය නම් මෙතන ESC බටන් එක escape බටන් එක ඔබලා පේමන්ට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ පේමන්ට් කියන බටන් එක ක්ලික් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට bill type කියලා එකක් පෙන්නනවා. received amount කියලා පෙන්නනවා. change කියනවා. payment method තියෙනවා. customer add customer කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන payment කියලා තියෙනවා. ඒතකොට මේ payment කියන එකෙන් පෙන්නන්නේ bill එක කීයද කියලා. දැන් මේ bill එක කීයද කියලා. එතකොට මේ bill එක රුපියල් 950යි. එතකොට bill type එක කියන්නේ ඔයා දැන් මේ bill එක print කරන bill එක normal receipt එකක් විදිහටද print කරන්න ඕනේ. එහෙම නැත්නම් A4 size invoice එකක් විදිහට ලොකු invoice එකක් විදිහටද print කරන්න ඕනේ. quotation එකක් විදිහටද print කරන්න ඕනේ කියලා මෙතනින් ඔයාට සිංහල receipt එකක් විදිහට print කරන්න ඕන නම් මෙතන receipt sin කියන්නේ සිංහල කියන්න. ඒක සිලෙක්ට් කරලා මේ බිල් එක විතරක් ඕන නම් ඔයාලට සිංහලෙන් බිල් එක දෙන්න පුළුවන්. අපි උදාහරණයකට වයසක කෙනෙක් එනවා නම් ඉංග්‍රීසි කියවන්න බැරි කෙනෙක් වගේ එහෙම එනවා නම් ඔයාලට සිංහලෙන් බිල් එක දෙන්න පුළුවන්. එයාට ඒ බිල විතරක්. අනිත් බිල් ඔක්කොම ඉංග්‍රීසි වලින් දෙනවා. ඩිෆෝල්ට් අපේ තියෙන්නේ ඉංග්‍රීසි රිසිප්ට් එක. ඔයාට ඩිෆෝල්ට් තියෙන එක වුණත් වෙනස් කරගන්න පුළුවන් ඉන්වොයිස් වලට සිංහල වලට. ඒක ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ගේ සිස්ටම් එකේ දානකොට අපිට ඒක වෙනස් කරන්න පුළුවන් ඩිෆෝල්ට් එන එක. මෙතන දැන් මගේ ඩිෆෝල්ට් තියෙන එක මම තියන්නම් රිසිට් ඉංග්‍රීසි කියලා. ඊට පස්සේ මෙතන රිසීව්ඩ් amount එක රුපියල් 950ක් තමයි මගේ බිල් කස්ටමර්ගේ බිල් එකේ ටෝටල් බිල් එක. එතකොට කස්ටමර් 950ට රුපියල් 1000ක් දෙනවා නම් අපේ කැෂියට රිසිව්ඩ් amount කියන්නේ අන්නේ ලැබෙන ගාණ. එතකොට මම දානවා රුපියල් 1000යි කියලා. ඊට පස්සේ මට මෙතන change එක ඒ කියන්නේ ඉතිරි මුදල රුපියල් 50යි කියලා මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ මට මෙතන payment method එක cashද cardද කියලා select කරන්න පුළුවන්. cash card කියන එක මේ විදිහට select කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බිල් එකට කස්ටමර් කෙනෙක්ව මට ඇඩ් කරන්න ඕන නම් උදාහරණයක් ඇටියට ඔයාගේ බිල් එකේ කස්ටමර්ගේ නමත් print වෙන්න ඕන නම් නැත්නම් ඔයාට මේ බිල් එක හා සම්බන්ධව කස්ටමර් ගත මේ බිල් එක
කස්ටමර් කෙනෙක්ගේ මේ බිල් එක සේව් කරගන්න ඕන නම් කස්ටමර්ගේ ඩීටේල්ස් එක්ක මේ කස්ටමර්ට තමයි මේ බිල් එක ගිහිල්ලා තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පසු කාලෙකින් බලා ගන්න ඕන නම් මෙතනින් පුළුවන් ඇඩ් කස්ටමර් කියන එකට හරියක් දාන්න චෙක් කරන්න ටික් එකක් දාන්න දාලා මෙතනින් මේ ඇඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතනට ගිහිල්ලා කස්ටමර්ගේ ෆෝන් නම්බර් එකෙන් බිංදුවයි මේ විදිහට කස්ටමර්ගේ ෆෝන් නම්බර් එකෙන් හරි කස්ටමර්ගේ නමින් හරි එතන ජෝන් මේ විදිහට කස්ටමර්ගේ නමින් හරි ඔයාලට කස්ටමර්ව සර්ච් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කස්ටමර්ව ක්ලික් කරාට පස්සේ ඒ කස්ටමර් මෙන්න මේ බිල් එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ print කියන එක දුන්නට පස්සේ ඔයාගේ බිල් එක print කරන වින්ඩෝ එකට එනවා. මතක තියාගන්න එතන ඔයා එක print දුන්නයි කියන්නේ මෙතන ඔයා print එකට ඇවිල්ලා මෙතනින් ඔයා බිල් එක මෙතන print වෙන එක cancel කරා කියලා ඔයාගේ බිල් එක cancel වෙන්නේ නැහැ. මේ මෙතෙන්ට ආව කියන්නේ ඔයාගේ බිල් එක දැනටම system එකේ save වෙලා ඉවරයි. ඔයා ඊට කලින් අර අතනින් බිල් කරන තැනින් තමයි බිල් එක cancel කරන්න ඕනේ. මම ඒකත් පෙන්නන්නම් කොහොමද බිල් එකක් cancel කරන්නේ print කරන්න කලින් කියලා. එතකොට මෙතන බිල් එකේ මේ ඔක්කොම ඔයාට මේ print කරන්න කලින් preview එකක් ඕන නම් එකපාරක් ආයෙ බලා ගන්න පුළුවන්. invoice එකේ ID එක, ඒකේ invoice date and time එක, cashier එකේ මේක මේ මේවා කරපු cashier එකගේ නම, ඊට පස්සේ customer ගේ නම, ඒ සියල්ල අපේ බිල් එකේ වදිනවා. product name එක මෙතන වරහන් ඇතුලේ 3x කියලා පෙන්නන්නේ කීයක් අරන් තියෙනවද කියලා මේ ප්‍රොඩක්ට් එකෙන්. එතකොට ඒකට ඩිස්කවුන්ට් එකක් තියෙනවනම් ඩිස්කවුන්ට් එක ඒ ටික ඔක්කොම පෙන්නනවා. පේමන්ට් කීයක් දුන්නද, අයිටම්ස් කීයද, ඩිස්කවුන්ට් එක කීයද, ටෝටල් එක කීයද, චේන්ජ් එක කීයද ඒ ටික පෙන්නනවා. ඊට අමතරව මේ වගේ බාකෝඩ් එකක් print වදිනවා. නැවත ඔයාට බිල් එක සර්ච් කර ගැනීමේදී මේ අංකයම ටයිප් කරන්න අමාරුයි නම් බාකෝඩ් එක ඇල්ලුවට පස්සේ ඔයාට ඒ අංකය එතන ඔටෝම ඩිටෙක්ට් කරගන්නවා අපේ සිස්ටම් එකේ. මේ විදිහට මේක කැන්සල් කරන්නම් මං. ඒක print කරත් එකයි cancel කරත් එකයි බිල් එක save වෙනවා. ඔයාට සමහර අවස්ථාවකදී බිල් එක print කරන්න නැතුව මේ save කරන්න ඕන නම් සිස්ටම් එකේදී එතෙන්ට ගියාට පස්සේ නිකන් cancel කියන එක දෙන්න ඒ බිල් එක කොහොමත් save වෙනවා. එතකොට ඔයාට බිල් එකක් cancel කරන්න ඕන නම් මේ වගේ දාලා තියෙන බිල් එකක් මොකක් හරි cancel කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතන payment වලට ගියාට පස්සේ මෙන්න මෙතන මේ print කියන එක දෙන්න කලින් මෙන්න මෙතන ඔයාට පුළුවන් cancel bill කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙතන yes cancel it කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ බිල් එක cancel වෙලා යනවා. ඒකට ඒක කොහෙවත් save වෙන්නේ නැහැ. බිල් එක cancel වෙනවා. ඊට පස්සේ අපි මෙතන බටන්ස් වලට ආවොත් එහෙම මෙතන අර මං කලින් පෙන්නුවා වගේ මෙතන ටෝටල් එක පෙන්නනවා මේ වගේ ප්‍රොඩක්ට් ටිකක් ඇඩ් කරලා තිනකොට මෙතන ටෝටල් එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන මේ පෙන්වන්නේ ස්ටොක් එක. ඒ කියන්නේ ඔයාලගේ කැෂියට බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකෙන් කොච්චර ස්ටොක් එකක් තියෙනවද කියලා. උදාහරණයකට මෙතන යාට ප්‍රොඩක්ට් එකේ නම සර්ච් කරන්නත් පුළුවන්. එතකොට මෙතන එයාගේ ප්‍රොඩක්ට් එකේ ID එක, ප්‍රොඩක්ට් එකේ නම, ඒකේ රීටේල්, හෝල්සේල් ප්‍රයිස්, ස්ටොක් එක කීයක් තියෙනවද, කැටගරි එක, බාකෝඩ් එක, ඒ ටික බලා ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ එයාට බලා ගන්න පුළුවන් ටෝටල් ස්ටොක් ක්වොන්ටිටි එක ගැන මේ ස්ටොක් එක සම්පූර්ණයෙන්ම ඔක්කොම තියෙන ක්වොන්ටිටි එක එකතු වුණාට පස්සේ ක්වොන්ටිටි එක ඔක්කොම අයිටම් වයිස් කීයක් තියෙනවද කියලා ඊට පස්සේ ප්‍රොඩක්ට් කීයක් තියෙනවද කියලා ප්‍රොඩක්ට්ස් අයිටම් ඒ කියන්නේ ප්‍රොඩක්ට් 1 2 3යි මෙතන 3ක් තියෙනවා. එතකොට මෙතන 3යි කියලා පෙන්නනවා. එතකොට මෙතන 20යි 49යි 69යි කියලා සම්පූර්ණ ක්වොන්ටිටි එක 69 කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙයාට මෙතනින් ප්‍රොඩක්ට් එක සර්ච් කරගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකේ නේම් එකෙන් හෝ බාකෝඩ් එකෙන් හෝ ID එකෙන් මේක සර්ච් කරගන්න පුළුවන් එයාට කැෂියට ඒ ප්‍රොඩක්ට් එක. ඒතකොට කවුරු හරි කස්ටමර් කෙනෙක් ඇහුවොත් එහෙම මේ ප්‍රොඩක්ට් එකෙන් තව කොච්චරක් තියෙනවද මට හෙටත් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම මෙතනින් එයාට ප්‍රොඩක්ට් එක සර්ච් කරලා මෙතනින් එයාට ස්ටොක් එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් ප්‍රයිස් එක හෝල්සේල් ප්‍රයිස් එක කීයද කියලා ඇහුවොත් එහෙම හෝල්සේල් ප්‍රයිස් එක බලා ගන්න පුළුවන්. අර විදිහට ස්විච් වෙන්නේ නැතුව හෝල්සේල් වලට මෙතනින්ම බලා ගන්න පුළුවන්. ඊළඟට හෙල්ඩ් ඕඩර්ස් කියන්නේ ඔයා මොකක් හරි මේ විදිහට කාට් එකට බඩු ටික ඇඩ් කරලා තිනකොට ඒ කස්ටමර්ට ඒ ඇඩ් කරලා තියෙන බඩු වලට අමතරව තව මොකක් හරි බඩුවක් ගන්න එයා නැවතත් බඩු ටිකක් තෝරන්න ගියාට පස්සේ තව ඊළඟට කස්ටමර් කෙනෙක් ලයින් එකේ ඉන්න නිසා ඔයාට මේ බිල් එක කැන්සල් කරන්නෙත් නැතුව තියාගෙන ඉන්නත් අවශ්‍යතාවයක් තියෙන නිසා මේ අපේ ෆීචර් එකක් තියෙනවා. ඔයාට මේ බිල් එක හෝල්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිල් එක වෙන කොහේ හරි සේව් කරලා තියාගෙන බිල් කරන්නෙත් නැතුව සේව් කරලා තියාගෙන
අ ඊළඟ කස්ටමර්ට ඔයාලට බිල් කරන්න පුළුවන්. ඊට පස්සේ අර කස්ටමර් නැවත ඒ මොකක් හරි ප්‍රොඩක්ට් එක හොයාගෙන ආවට පස්සේ හරි කොහොම හරි කස්ටමර් ආවට පස්සේ ඔයාලට ඒ කස්ටමර්ගේ පරණ මේ බිල් එක එයා දාලා තිබ්බ අයිටම්ස් ටික ආයෙ මෙතෙන්ට දාගෙන ඒක බිල් කරන්න පුළුවන්. මම මේ බිල් එක හෝල්ඩ් කරලා පෙන්නන්න. මේ දාලා තියෙන ප්‍රොඩක්ට් ටික මම මේ විදිහට හෝල්ඩ් කරන්නම්. මේ විදිහට හෝල්ඩ් කියන එක දෙන්න. ඊට පස්සේ ඒක හෝල්ඩ් වෙනවා. ඊට පස්සේ ආයෙ නැවත මට මේ විදිහට ප්‍රොඩක්ට් ටික වෙන ප්‍රොඩක්ට් ටිකක් දාලා වෙන කස්ටමර් කෙනෙක්ට බිල් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ඒ කස්ටමර් ගේ බිල් එක මට ඒ කලින් කස්ටමර්ගේ බිල් එක මේකට දාගන්න මෙතන මේ හෙල්ඩ් ඕඩර්ස් කියන එකට ගිහිල්ලා මෙතනින් ඒ ඕඩර් එක මට රිටර්න් එක දාලා තිබ්බ ටික නැවතත් රිට්‍රීව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ සේල්ස් කියලා තියෙන්නේ. මෙතන සේල්ස් කියන බටන් එක එබුවට පස්සේ අද මේ කැෂියර්ගේ අද දවසේ සේල්ස් ටික මෙයාට බලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට එයාට අද දවසේ ටෝටල් සේල්ස් රුපියල් කීයක කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. එතකොට number of සේල්ස් කීයක් කරලා තියෙනවද? 1යිද 2යිද 3යිද? එතකොට සේල්ස් 3ක් කළා එයා රුපියල් 1030ක සේල්ස් කරලා තියෙනවා. සේල්ස් 3ක් 3 දෙනෙක්ට රිසිට් 3ක් print කරලා තියෙනවා. එතකොට මෙතනින් පුළුවන් එයාට රිසිට් එකක් සර්ච් කරගන්න. දැන් උදාහරණයකට මේ රිසිට් එකේ විස්තරය ගන්න ඕන නම් රිසිට් එකේ ID එක මේ විදිහට සර්ච් කරලා ඒ රිසිට් එකට අදාළ විස්තර ටික ගන්න පුළුවන් එයාට. අර කලින් මම කිව්ව බිල් එකේ තියෙන බාකෝඩ් එක මෙතෙන්ට ක්ලික් කරලා බිල් එකේ බාකෝඩ් එක බාකෝඩ් ස්කෑනර් එකට ඇල්ලුවට පස්සේ මෙතන ඒ බිල් ID එක වදිනවා. ඊට පස්සේ එයාට පුළුවන් ඒ එක ටයිප් නොකර මෙතනින් මේක සර්ච් කරගන්න. එතකොට මෙතනින් එයාට ෆිල්ටර් කරන්න පුළුවන් last 7 days. ඒ කියන්නේ පසුගිය දවස් 7 යාගේ බිල් ටික සම්පූර්ණ කාලයේදීම ගහලා තියෙන බිල් ටික ඒ විදිහට එයාට පසුගිය දින 7 සේල්ස් වැලියු ටෝටල් සේල් කීයද ඒ ටික ඔක්කොම එයාට එතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක් හරි රිසිට් එකකදී එයාට දුන්න ප්‍රොඩක්ට් ටික බලා ගන්න ඕන නම් මෙතන එයාගේ රිසිට් එකේ ID එක කස්ටමර් කවුද? දැන් මම මෙතන කස්ටමර්ගේ ID එක පෙන්නනවා කස්ටමර් කවුද? ඊට පස්සේ ටෝටල් බිල් එක ඒකේ ඩිස්කවුන්ට් එක කීයද? එයාට රිසීව්ඩ් amount එක කීයක් හම්බුණාද? චේන්ජ් එක කීයද? ඩේට් එක ටයිම් එක ඒ සියලුම දේවල් එයාට මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් මේ ඇහි අයිකන් එක ඇක්ෂන් වල තියෙන ඇහි අයිකන් එක මෙතන ක්ලික් කරලා එයාට බලා ගන්න පුළුවන් ඒ රිසිට් එකට අදාළව දීලා තියෙන ප්‍රොඩක්ට්ස් ටික මොනවද කියලා. ඒකේ ක්වොන්ටිටි එක කීයක් දීලා තියෙනවද? ප්‍රයිස් එක කීයද? ඩිස්කවුන්ට් එක කීයද? ටෝටල් එක එතන එක ප්‍රොඩක්ට් එකට කීයද වැටලා තියෙන්නේ කියලා ඒ ටිකත් එයාට බලා ගන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා මෙයාට නැවත ඒ බිල් එක print කරන්න ඕන නම් රීප්‍රින්ට් කරන්න පුළුවන්. ඒ බිල් එක රීප්‍රින්ට් එකක් දාන්න මෙතන ඒක මෙතන ක්ලික් කරාට පස්සේ ප්‍රොඩක්ට් ටික පෙන්නන එක මෙන්න මේ රීප්‍රින්ට් කියන එක ක්ලික් කරාට පස්සේ නැවත රීප්‍රින්ට් කරන්න මේ විදිහට පෙන්නනවා. මෙතන print කියන එක ක්ලික් කරාට පස්සේ ඒක print වෙනවා printer එකකින්. එතකොට මෙතන රීප්‍රින්ට් වෙන රිසිට් එකේ සහ කලින් ඔරිජිනල් රිසිට් එකේ වෙනස තමා මෙතන මේ රීප්‍රින්ට් එකේදී බාකෝඩ් එක print වෙන්නේ නැහැ. එතකොට shop ownerට හෝ මැනේජර්ට හෝ කැෂියර්ට බලා ගන්න පුළුවන් කස්ටමර් ගෙනල්ලා තියෙන රිසිට් එක ඩුප්ලිකේට් print එකක්ද එහෙම නැත්නම් රීප්‍රින්ට් එකක්ද කියලා. ඊට පස්සේ මෙතන රිටර්න් ඕඩර් කියන්නේ දැන් මේ මොකක් හරි බිල් එකක් මොකක් හරි හේතුවක් නිසා කස්ටමර්ට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් රිටර්න් කරන්න අවශ්‍යතාවයක් ආවොත් එහෙම මෙන්න මේ රිටර්න් ඕඩර් කියන එක ක්ලික් කරලා මෙන්න මෙතෙන්ට රිසිට් එකේ ID එක ගහන්න ඕනේ. අර කලින් වගේම රිසිට් එකේ ID එක ස්කෑනර් එකට අල්ලලා දාන්න පුළුවන්. මේ විදිහට රිසිට් එකේ ID එක දාලා fetch product කියන එක ක්ලික් කරන්න. අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් එක රිටර්න් කරනවා නම් රිසිට් එක අත්‍යවශ්‍යයි. රිසිට් එක නැතුව රිටර්න් කරන්න බෑ. එතකොට මෙතන රිටර්න් ඩීටේල්ස් ටික ඔක්කොම බිල් එකෙන් ෆෙච් වෙලා වැටෙනවා. ඒ කියන්නේ ඒ බිල් එකට අදාළව ගියපු ප්‍රොඩක්ට්ස් ටික ඔක්කොම මෙතන පෙන්වනවා. මේ ප්‍රොඩක්ට් එකේ නමයි, ඒකේ ප්‍රයිස් එකයි, ඒකෙන් එයා කීයක් අරන් තියනවද කියලායි ක්වොන්ටිටි එක මෙතන පෙන්වනවා. එතකොට මෙතන අපිට රිටර්න් වෙන ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට එයා මේ ප්‍රොඩක්ට් එක නම් රිටර්න් කරන්න මෙන්න මේ විදිහට ඒක සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරලා ඒකේ ක්වොන්ටිටි එක. ඒ කියන්නේ දැන් එයා 3ක් අරන් තියෙනවා එකෙන් 3මද රිටර්න් කරන්නේ නැත්නම් එකක්ද රිටර්න් කරන්නේ කියලා මෙතනින් දෙන්න පුළුවන්. ඒතකොට 3ක් අරන් තියෙන එකට 4යි කියලා මෙතනින් දෙන්න බෑ. කැෂියට ඕන විදිහට මේ විදිහට 4යි කියලා දෙන්න බෑ. මොකද එයාගේ
අරන් තියෙන ප්‍රමාණය මෙතනින් මේ විදිහට මම කොච්චර උඩට මේවා කරත් මේක දෙන්න බෑ 4යි කියලා. ඒක අරන් තියෙන ප්‍රමාණය ට වඩා වැඩි ගාණක් දෙන්න බෑ. එතකොට මම මෙතන 1යි කියලා දෙනවා. මොකද එක ක්වොන්ටිටි එක අරන් තියෙන එකෙන් 1යි එයා රිටර්න් කරන්න කියලා මේ විදිහට දෙනවා. ඊට පස්සේ මෙතන රිටර්න් කරන්න හේතුව මොකද්ද? ඒක ඩැමේජ් වෙලාද, පර්චේස් රිටර්න් එකක්ද, කස්ටමර් එකට සැටිස්ෆයිඩ් නැද්ද, නැත්නම් ඇඳුමක් වගේ නේක ෆිටිං කියන්නේ සයිසස් මොකක් හරි ගැටලුවක්ද, ඒ වගේ නැත්නම් එහෙම නැත්නම් වෙනත් වෙන ගැටලුවක්ද කියලා මෙතෙන් දෙන්න පුළුවන්. මම මේ ඩැමේජ් කියලා තියෙන මේ රීසන් එක දෙන්නම්. දීලා මෙන්න මේ විදිහට කස්ටමර්ට රිටර්න් රිසිට් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ජෙනරේට් රිටර්න් කියන එක දෙන්නම්. ඊට පස්සේ මේ විදිහට රිටර්න් ID එකක් ජෙනරේට් වෙනවා. මේ ID එක මේ විදිහට කොපි කරගන්න. ඔයාලා රිසිට් ID රිසිට් එක print කරන්නේ නැත්නම් මේ ID එක මේ විදිහට කොපි කරගන්න. කොපි කරගෙන ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට රිසිට් එක print කරන එකට එනවා. මේ රිසිට් එක print වෙන්නේ ඔයාලගේ රිටර්න් කස්ටමර්ට රිටර්න් රිසිට්. ඔයාගේ උදාහරණයකට විදිහට ක්ලෝතින් මොකක් හරි ඇඳුම් විකුණන කඩයක් නම් තියෙන්නේ මේ වගේ මේ රිසිට් එකක් දුන්නාට පස්සේ මේ රිසිට් එකත් අරගෙන එයාට ඊට පස්සේ තව මොකක් හරි ඒ වෙනුවට ඇඳුමක් ගන්න shopping කරන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් එයාට අද නැතුව වෙන දවසක ඇවිල්ලා නැත්නම් එයාගේ යාළුවෙක්ට හරි මේ රිසිට් එක දීලා එයාට පුළුවන් මේක රිටර්න් එක ක්ලේම් කරගන්න. මේකෙන් හම්බෙන රීෆන්ඩ් එක එයාට ක්ලේම් කරගන්න පුළුවන්. එතකොට මේකේ දිනේ සහ වෙලා ඔක්කොම මේකේ වැටලා තියෙනවා රීෆන්ඩ් එක. ඊට පස්සේ මෙතන වැටලා මෙතන මේ ID මෙතන රිටර්න් රිසිට් එකේ රිටර්න් ID එක ඒකේ ඩේට් එක රිටර්න් කරපු ඩේට් එක ඊට පස්සේ ප්‍රොඩක්ට් නේම් එක මොකද්ද ප්‍රොඩක්ට් එක ඒ ටික ඊට පස්සේ අයිටම් කීයක් රිටර්න් කාඩ් එක රීෆන්ඩ් ටෝටල් එක කීයද ඊට පස්සේ රිටර්න් කරන්න හේතුව ඒ සියලුම දේවල් මේ රිසිට් එකේ වදිනවා බාකෝඩ් එකත් එක්ක අර ID එක ඊට පස්සේ ඒ අයිටම් එක රිටර්න් කරන්නේ මෙතන කස්ටමර් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තෝරන් ආවට පස්සේ ඔයාට පුළුවන් මෙතන පේමන්ට්ස් වලට ගියාට පස්සේ මෙතන බිල් ටයිප් කියන එක රිටර්න් කියන එක දෙන්න. මොකද එයා දැන් රිටර්න් එකක් රීෆන්ඩ් කරන්න තමයි යන්නේ. ඒ කියන්නේ මේ බිල් එකට එයා රිටර්න් එකකින් රීෆන්ඩ් එකක් දෙනවා. එතකොට මෙතන රිටර්න් කියන එක දුන්නාට පස්සේ රිටර්න් රිසිට් එකේ ID එක අහනවා. මෙතන ඒ ID එක දෙන්න. දුන්නාට පස්සේ process refund කියන එක දෙන්න. ඊට පස්සේ ඒ ID එකට අදාළව එයාගෙන් රීෆන්ඩ් කීයක් එනවද කියලා ඇවිල්ලා ඒ මුදල මෙතන ටෝටල් බිල් එකෙන් අඩු වෙලා අලුත් ටෝටල් එකක් මේ විදිහට ඒ ගාණ අඩු වෙලා හැදෙනවා. දැන් අලුත් ටෝටල් එක 500 ගානක තිබ්බ ටෝටල් එක 260යි කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ රිසීව්ඩ් amount එක කලින් විදිහටම දැන් මේ අලුතෙන් තියෙන ටෝටල් එකට රිසීව්ඩ් amount එක දාලා මේ විදිහට බිල් එක print කරන්න පුළුවන්. එතකොට මේ බිල් එකේදී මෙතන මේ රිටර්න් කරපු එකක් නිසා මෙතන යාට රිටර්න් එකේ රීෆන්ඩ් එකෙන් කීයක් මෙතනින් අඩු වුණාද කියලත් පෙන්නනවා. අර කලින් බිල් එකම තමයි මෙතන එන්නේ. එකම වෙනස යාට රිටර්න් රීෆන්ඩ් එක කීයද කියලත් මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මේ ඇඩ් කරලා තියෙන කාර්ට් එකට ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට් ඔක්කොම එකපාර ක්ලියර් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ ක්ලියර් කියන බටන් එක ක්ලික් කරලා ඔක්කොම මේ විදිහට මේකෙන් ක්ලියර් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කස්ටමර්ගේ ඩෑෂ්බෝඩ් එක කැෂියර්ගේ ඩෑෂ්බෝඩ් එකට ගියොත් එහෙම මෙතන පොයින්ට් ඔෆ් සේල්ස් වලට අමතරව එයාට තියෙනවා ඉන්වෙන්ටරි එක. ඒකට එයාට ප්‍රොඩක්ට්ස් ටික බලා ගන්න පුළුවන් ඔක්කොම මේ ඉන්වෙන්ටරි එක මේ ප්‍රොඩක්ට් වල ඉන්වෙන්ටරි එක බලා ගන්න පුළුවන්. එතකොට එයාට ඒ ප්‍රොඩක්ට් ටික ඉන් ඩීටේල් මේ විදිහට විස්තර ටික බලා ගන්න පුළුවන් මේ ඇහි අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සේ ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට් එකක් එයාට එඩිට් කරගන්න පුළුවන් මේ විදිහට එතකොට ඔයාට ඔයා මේ කැෂියට මේක එඩිට් කරන්න තියෙන ෆීචර් එකට ඔයා අකමැති නම් ඒ ෆන්ක්ෂන් එක අයින් කරන්න අවශ්‍ය නම් ඔයාට ඒක අයින් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. අපි මේක කලින් කිව්වා වගේ මේක කස්ටමයිස් software solution නෑ. ඒ කියන්නේ අපිම ඩිවෙලොප් කරපු software system එකක්. එතකොට ඔයාලට කැමති විදිහට මේක ඔයාලගේ බිස්නස් එකට ඕන විදිහට මේක කස්ටමයිස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට ඕන විදිහට ඩිවෙලොප් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනින් පුළුවන් කැෂියර්ට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න. එතකොට මෙතන තියෙන්නේ ප්‍රොඩක්ට් ඇඩ් කරනකොට මෙන්න මේ රතු පාටින් තියෙන අයිටම්ස් අනිවාර්යෙන් එයා අනිවාර්යෙන් ඇඩ් කර යුතුයි.
අනිත් ඒවා ඇඩ් කිරීම අත්‍යවශ්‍ය නැහැ. එතකොට මෙතන ප්‍රොඩක්ට් නේම් එක මෙතන දැන් මම මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් නේම් එකක් දෙන්නම්. අ, මේ වගේ ප්‍රොඩක්ට් නේම් එකක් දෙන්නම්. ඊට පස්සේ මෙතන SKU එක ඔටෝ ජෙනරේට් වෙනවා. කලින් SKU එකට එක අංකයක් එකතු වෙලා SKU එක ඔටෝ ජෙනරේට් වෙනවා. ඊට පස්සේ බාකෝඩ් එක SKU කියන්නේ ස්ටොක් කීපින් යුනිට්. ඒ කියන්නේ ඔයාලගේ ස්ටොක් දෙක තුනක් තියෙනවා නම් මේ SKU එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට මෙන්න මෙතන මේ SKU එකට අදාළව ඔයාලට පුළුවන් මේ බාකෝඩ් එකක් නැති අයිටම් එකක් නම් බාකෝඩ් එකක් සිස්ටම් එක through ජෙනරේට් කරගන්න. ඔයාගේ බාකෝඩ් එකක් තියෙනවා නම් මෙතන බාකෝඩ් එක ටයිප් කරන්න. බාකෝඩ් එකේ අංකය. නැත්නම් බාකෝඩ් එක අල්ලන්න ස්කෑනර් එකට අල්ලනකොට මෙතන ඒක ඔටෝම ටයිප් වෙනවා. ඊට පස්සේ මෙතන පුළුවන් ඔයාලා සිස්ටම් එකේ ඇඩ්මින් ඇඩ් කරනවා කැටගරිස් ටික. ඒ කැටගරි එක මෙතන මේ ප්‍රොඩක්ට් එකට අදාළ කැටගරි එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක. මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න ගියපු මුදල ඔයගොල්ලන්ට ෂොප් එකේ කට්ටියන්ට මේක කොස්ට් වෙලා තියෙන මේ මුදල මෙතන දාන්න පුළුවන්. උදාහරණයකට කොස්ට් එක රුපියල් 200යි. ඊට පස්සේ රීටේල් ප්‍රයිස් එක කියන්නේ ඕගොල්ලෝ විකුණන මුදල. ඒ කියන්නේ 200ට ගත්ත භාණ්ඩයක් 280ට විකුණනවා නම් රීටේල් ප්‍රයිස් එක ඒ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ හෝල්සේල් විකුණනවා නම් හෝල්සේල් මිල. ඊට පස්සේ මේක කිරණ ප්‍රොඩක්ට් එකක් නම් කිරණ ප්‍රොඩක්ට් එකක් නම් ඒක කිරණ මෙෂර්මන්ට් යුනිට් එක මොකක්ද? කිලෝග්‍රෑම් ග්‍රෑම් එකක්ද ලීටර් මිලිලීටර් මොකක් හරි ලික්විඩ් එකක්ද? එහෙම නැත්නම් මේ මීටර් සෙන්ටිමීටර් මොකක් හරි මනින එකක්ද? ඒ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන උදාහරණයක් ඇටියට මෙතන කිලෝ එකයි කිලෝ කියලා දැම්මොත් එහෙනම් මෙතන කිලෝ එකක මිල යුනිට්ස් කියන එකට 1 කියලා දාලා කිලෝ එකක මිල තමයි මේ රීටේල් කොස්ට් සහ හෝල්සේල් ප්‍රයිස් එක අපි මේ දාන්නේ. එතකොට මේ කිලෝ එකට අදාළව කොස්ට් එක රීටේල් ප්‍රයිස් එක සහ හෝල්සේල් මිල තමයි මෙතන දාලා තින්නේ. එතකොට ඔයාගේ මේකේ කිරණ ඒකකයක් නෙමෙයි නම් මෙතන අනිවාර්යෙන් නන් තියන්න. එහෙම නැති වුණොත් එහෙම ගැටලුවක් වෙන්න පුළුවන්. අර ප්‍රොඩක්ට් එක මේ කාර්ට් එකට ඇඩ් කරනකොට ඔයාගේ කිරණ ඒකකය අහනවා. අර අනිත් විදියට අහන්නේ නැතුව. ඊට පස්සේ ඔයාලගේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් ඩිස්කවුන්ට් ඇමවුන්ට් එකක් විදිහට විතරයි කැෂියර් ඇඩ් කරනකොට ඩිස්කවුන්ට් එක දාන්න පුළුවන්. ඇඩ්මින් ඇඩ් කරනකොට එයාට පර්සන්ටේජ් එකක් විදිහට ඩිස්කවුන්ට් එක සෙට් කරන්න පුළුවන් ඇඩ්මින්ගේ පාර්ට් එකේදී. කැෂියර්ට ඇමවුන්ට් එකක් විදිහට මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මැනුෆැක්චර් ඩේට් එක්ස්පයර් ඩේට් තියෙනවා නම් ප්‍රොඩක්ට් එකේ මේ විදිහට මැනුෆැක්චර් ඩේට් ඇන්ඩ් එක්ස්පයර් ඩේට් දාන්න පුළුවන් ওই විදිහට කැලෙන්ඩර් සිලෙක්ට් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේක ඔයාලා බ්‍රෑන්ඩ් මේන්ටේන් කරන්න පුළුවන් ඇඩ්මින්ගේ පැත්තේ. එතකොට බ්‍රෑන්ඩ් එකේ කෝඩ් එක මේන්ටේන් කරන්න පුළුවන්. සප්ලයර්ස්ලාත් ඒ විදිහට මේන්ටේන් කරන සප්ලයර්ගේ කෝඩ් එක. ඊට පස්සේ අපි by default images පෙන්නන එක ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක පෙන්නන එක ඩිසේබල් කරලා තියෙන්නේ. හැබැයි ඔයාලට ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එකත් එක්ක පෙන්වන්න ඕන නම් කැෂියර්ගේ පොස් බිල් කරන තැන ඔයාට මෙතනින් පුළුවන් ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එකක් තියෙනවා නම් ඒ ටික අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙතන ස්ටොක් එක අපි හිතමු මේකෙන් 10ක් තමයි ස්ටොක් එකේ තියෙන්නේ කියලා. මේ විදිහට ස්ටොක් කියන එක දෙන්න පුළුවන්. දීලා මේ විදිහට සේව් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ මෙතන ඔයාට මේ විදිහට ප්‍රොඩක්ට් එක ඇඩ් කරන එකට වඩා ඔයාට Excel sheet එකකට වගේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරලා දාන එක ලේසි නම් මෙතනින් ඔයාට Excel sheet එකකටත් ඒ ප්‍රොඩක්ට් එක ඇඩ් කරලා මෙතන Excel sheet එක සිලෙක්ට් කරලා මේ විදිහට ඔයාගේ මොකක් හරි Excel sheet එකක් තියෙනවනේ ඒක සිලෙක්ට් කරලා ඔය Excel sheet එක අරන් ඒ Excel sheet එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒතකොට දැන් මං සිලෙක්ට් කරපු Excel sheet එකට Excel sheet එකේ අදාළ ටෙම්ප්ලේට් එකට නැති නිසා මේ විදිහට එරර් එකක් එනවා. ඕගොල්ලන්ගේ Excel sheet එක හරි විදිහේ ටෙම්ප්ලේට් එකක් ඕගොල්ලෝ අපෙන් රික්වෙස්ට් කරොත් අපි ටෙම්ප්ලේට් එකක් දෙන්නම්. ඒ ටෙම්ප්ලේට් එකට ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් වල විස්තර ටික දාලා ප්‍රොඩක්ට් ටික ඔක්කොම මෑස් අප්ලෝඩ් කරන්න පුළුවන් සම්පූර්ණ Excel sheet එකකින් ප්‍රොඩක්ට් ටික. ඊට පස්සේ මෙතන මේ සේල්ස් කියන්නේ අර කලින් වගේමයි. එයාට එයාගේ සේල්ස් ටික බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒ සේල්ස් වල ඉන් ඩීටේල් විස්තර බලා ගන්න පුළුවන්. අර පොයින්ට් ඔෆ් සේල් ඩෑෂ්බෝඩ් එකේ තිබ්බ එකමයි මෙතන එයාට ඒක රීප්‍රින්ට් කරගන්න පුළුවන්.
ඊට පස්සේ මෙතන කොටේෂන්ස් කියන්නේත් අර සේල් වගේමයි. කොටේෂන් එකක් නම් කොටේෂන් එකක් කියන්නේ සේල් රිසිට් එකක් නැතුව ඉන්වොයිස් එකක් නැතුව එයා කොටේෂන් සමහර වෙලාවකට දීලා තියෙනවා නම් කොටේෂන්ස් ටික මෙතන ලිස්ට් වෙලා බලන්න පුළුවන්. කොටේෂන් එකේ ID එක, කොටේෂන් එකේ ටෝටල් එක, ඩේට් එක, මෙතන ඇක්ෂන් කියන එක මේක එවුවට පස්සේ කොටේෂන් එකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. මම කොටේෂන් එකක් සාම්පල් එකක් දාලා පෙන්නන්නම්. මේ ප්‍රොඩක්ට් එකට කොටේෂන් මෙතන කොටේෂන් එකක් දානකොට ඔයාලට රිසීව්ඩ් amount මුකුත් දාන්න අවශ්‍යතාවයක් නැහැ. නිකන් print කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට කොටේෂන් එකේ මේක එනවා. ඔයාලට මෙතන save as PDF කියන එක දීලා මේක PDF එක save කරගන්නත් පුළුවන්. ඔයාගේ මේ විදිහට download කරගන්න පුළුවන්. save කරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් කොටේෂන් එක මේ විදිහට PDF එකක් එනවා. ඔයාගේ details ටිකයි ඔක්කොමත් එක්ක ඔයාලට කැමති විදිහට මේ document එක customize කරගන්න පුළුවන් අපිට කියලා. ඔය විදිහේ කොටේෂන් එකක් එනවා. ඊට පස්සේ මෙතන කොටේෂන්ස් වල ඒ කොටේෂන් එක පෙන්නනවා. මෙතන ඇහි අයිකන් එක ක්ලික් කරලා ඒ කොටේෂන් එකේ විස්තර ටික කස්ටමර් කෙනෙක්ව මම ඇඩ් කරේ නැහැ. ඒ කස්ටමර්ගේ විස්තරය පවා ඒ ඔක්කොම ටික කොටේෂන් එකේ ගිය ප්‍රොඩක්ට් ටික මෙතන මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ රිටර්න්ස් කියන්නේ රිටර්න් සේල්ස් ටික. දැන් මගේ රිටර්න්ස් මුකුත් නැහැ. හැබැයි ඔයා රිටර්න් එකක් දාලා තියෙනවා නම් ඒක ක්ලේම් කරලා නැත්නම් දැන් උදාහරණයක් ඇටියට මේ මෙන්න මේ බිල් එකේ කවුරු හරි රිටර්න් කරනවා නම් දැන් අර බලන්න මගේ කලින් බිල් එකේ රිටර්න් එකේදී උනාට පස්සේ එතන රිටර්න් වෙච්ච නිසා ඒ බිල් එක ටෝටල් එකත් අඩු වෙලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ ඔව් මෙතන ටෝටල් එක සෝරි. මෙතන ටෝටල් එක තමයි අඩු වෙලා තියෙන්නේ. ඒක අඩු වෙලා තියෙනවා. මම මේ බිල් එක ගන්නම්. මම රිටර්න් ඕඩර් කියන එකට යන්නම්. බිල් එක දාන්නම්. ෆෙච් කරන්න. මේ ප්‍රොඩක්ට් එක මම රිටර්න් කරන්නම්. රිටර්න් ID එක කොපි කරන්න. හරි. මම මේක print කරන්න නැතුව මෙහෙම තියන්නම්. අ ඊට පස්සේ මෙතනින් එයාට රිටර්න්ස් කියන එකට ගිහිල්ලා මෙන්න මේ ක්ලේම් කරලා නැති රිටර්න්ස් ටික බලා ගන්න පුළුවන්. මේ රිටර්න් ID එක මම දැන් ක්ලේම් කරේ නැති හින්දා රිටර්න් ක්ලේම් රීෆන්ඩ් ටෝටල් එකයි රිටර්න් ID එකයි ඒ ටික විස්තර ටික බලා ගන්න පුළුවන්. ඇක්ෂන්ස් වලට ගිහිල්ලා මොකද්ද රිටර්න් වෙච්ච අයිටම් එක කියලාත් එයාට බලා ගන්න පුළුවන්. රීසන් එක සහ ඒ සියලුම දේවල් ටික කැෂියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අයිටම්ස් මොන හරි එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඒ එක්ස්පයර් වෙලා තියෙන අයිටම්ස් ටික මෙතන ලිස්ට් එක එයාට පෙන්නනවා. ඒ ටික එයාට බලා ගන්න පුළුවන්. කැෂියට ඊට පස්සේ මෙතන එයාට කස්ටමර්ස්ලා ඇඩ් කරලා තියෙන කස්ටමර්ස්ලා ටික ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අලුතෙන් කස්ටමර් කෙනෙක් මෙතනිනුත් එයාට ඇඩ් කරන්න පුළුවන්. කලින් විදිහටම. ඊට පස්සේ පර්චේසින් කියන්නේ මොකක් හරි පර්චේසින් එකක්. ඒ කියන්නේ සප්ලයර් කෙනෙක්ගේ පර්චේසින් එකක් ගන්නවා නම් මෙතන කැෂියට පුළුවන් ඒ පර්චේසින් එක ඇඩ් කරන්න සිස්ටම් එකට. උදාහරණයකට මෙතන පර්චේසින් ඕඩර්ස් වලට ගිහිල්ලා ඇඩ් නිව් ඕඩර් එකට ගිහිල්ලා මෙතන සප්ලයර්ව සිලෙක්ට් කරලා සප්ලයර්ගේ ඉන්වොයිස් එකක් ගොඩක් දුරට සාමාන්‍යයෙන් පර්චේස් ඕඩර් එකක් දානකොට ඉන්වොයිස් ID එකක් නැහැ. සමහර වෙලාවට ඉන්වොයිස් එකක් දීලා තියෙනවා නම් ඉන්වොයිස් එකේ ID එක දාලා ඊට පස්සේ බිල් එකට ටෝටල් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා නම් ෆික්ස් ඕ පර්සන්ටේජ් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා නම් ඒකේ amount එක දාලා මේ විදිහට ප්‍රොඩක්ට් එක දාන්න. මෙතන ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට සර්ච් කරනකොට උදාහරණයකට දැන් මගේ තියෙන ප්‍රොඩක්ට් එක සර්ච් කරනකොට මෙතන ඔයාලට සජෙස් වෙනවා වගේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට් ටික ඊට අදාළව මෙතන ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරලා මේ ප්‍රොඩක්ට් එකෙන් කීයක්ද පර්චේස් කරන්න කියලා දීලා මේකේ යුනිට් ප්‍රයිස් එක ගන්න ප්‍රයිස් එක කීයද උදාහරණයක් 200යි කියලා හිතන්න. ওই විදිහට දීලා මේ විදිහට ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්න පුළුවන්. ඒ ප්‍රොඩක්ට් එකට ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් ඒකත් මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කරලා සබ්මිට් ඕඩර් කියන එක දෙන්න. ඒක දුන්නට පස්සේ ඕඩර් එක සක්සස්ෆුලි සබ්මිට් වෙනවා. ඊට පස්සේ එයාට මේ පර්චේස් ඕඩර්ස් ටික බලා ගන්න පුළුවන්. එතනින් එයාට පර්චේස් ඕඩර් එකට අදාළව එයාට පුළුවන් PDF ડોකියුමන්ට් එකක් මේ විදිහට print කරගන්න නැත්නම් save කරගන්න පුළුවන් PDF එකක් ඒ පර්චේස් එකට අදාළව. හරි එච්චර ඒ ටික තමයි කැෂියර්ගේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන්නේ. මේ අන්තිම දවස ඉවර වෙලා එයාට පුළුවන් මෙතනින් ලොග් අවුට් වෙන්න.